බලන්නකෝ මිරිස් කරල් ගෙනත්ලා ගෙදරදීම මිරිස් කුඩු කෑලි හදාගන්න ඔයත් මේ වැරදි විශ්සෙන් එකක් හරි කරනවද කියලා. ඔයා මුලින්ම මිරිස් කරල් මිලදී ගන්නකොට ඒ මිරිස් කරල් වල රොඩු අපද්‍රව්‍ය වැඩි නම් ඒව මිලදී ගන්න එපා. මොකද ඔයා රොඩු අපද්‍රව්‍ය වලටත් එක්ක තමයි මිල ගෙවන්න ඕනේ. හැබැයි ඔයාට හදාගන්න පුළුවන් මිරිස් කුඩු සහ කෑලි ප්‍රමාණය ගොඩක් අඩුයි. ඉතින් ඒක ඔයාට මුදලින් පාඩුවක්. ඒ වගේම තමයි ගොඩක්ම කැඩුණු කරල් තියෙනවා නම් ඒකත් ගන්න එපා. මොකද එහෙම වුණොත් අපිට සෝදනකොට වේලනකොට හරි අපහසුතාවයට පත් වෙන්න සිද්ධ වෙනවා. මොකද ඒ වගේ කැඩුණු කරල් සෝදලා වේල ගන්න ඉක්මනට අමාරුයි. ඒ වගේ ඒවට වතුර පිරුණොත් ඉක්මනින්ම පුස් ඇති වෙනවා. ඒ වගේම තමයි මේ මිරිස් කරල් ගොඩේ මිරිස් කරලක් දෙකක් ඔයා එහෙන් මෙහෙන් කඩලා බලන්න. ඒ වගේ එකක් කඩලා බලපුවාම ඇතුළත පුස් තියෙනවා නම් පුස් පැදිලා තියෙනවා නම් ඒ වගේ කරල් ඔයා මිලදී ගන්න එපා. බොහොම පිරිසිදුව නැවුම්ම තියෙන කරල් විතරක් මිලදී ගන්න වග බලා ගන්න. ඊළඟට ඔයා ගෙදරට ගෙනාපු මිරිස් කරල් ගොඩක් කල් තියාගන්න එපා. එහෙම වුණොත් මේ මිරිස් කරල් වල ඇතුළත පුස් ඇති වෙන්න පුළුවන්. ඒක අපේ ශරීර සෞඛ්‍යයට අහිතකර පුස් එකක්. ඉතින් ඒ වගේම තමයි එලිමහන තැනක මේ මිරිස් කරල් අවසරලා තියන්නත් එපා. මොකද මීයෝ වගේ සත්තු මේ මිරිස් කරල් කනවා, අදිනවා. ඉතින් ඒ වගේම තමයි රොඩු අපද්‍රව්‍ය දූවිලි වැඩිපුර ඇති වෙන්න පුළුවන් මේ එලිමහනේ තියෙන නිසා. ඉතින් මේක පොඩි බබෙක් වගේ ඇද්දොත් එයාට දැවිල්ල ඇති වෙන්න පුළුවන්, කටේ දාන්න පුළුවන්. ඉතින් ඒ නිසා ටිකක් වහලා ඇතුළතකින් තියාගන්න එක තමයි වඩාත් සුදුසු වෙන්නේ. ඔයා මේ මිරිස් කරල් සෝදනකොට බාගෙට සෝදන්න එපා. සාමාන්‍යයෙන් වතුර දෙකක්වත් මාරු කරලා සෝදන්න. ඒ වගේම තමයි අතින් ගොඩාක් පොඩි කර සෝදන්න එපා. එහෙම වුණොත් මේ මිරිස් කරල් පොඩි වෙලා කැඩිලා යනවා. ඇතුළතට වතුර ගියොත් මේ මිරිස් කරල් වේල ගන්න අමාරුයි. මිරිස් කරල් ටිකක් පෙඟෙන ගතියක් තියෙනවා. ඉතින් ඒ නිසා ඇතුළට වතුර යන්නේ නැති වෙන්න ගොඩාක් පොඩි කරන්නේ නැතුව තමයි අපි සෝද ගන්න ඕනේ. මිරිස් කරල් සෝදනකොට බොහොම ඉක්මනින් සෝද ගන්න. මොකද මේ මිරිස් කරල් වතුර තියෙන්න මිරිස් කරල් වතුරට පෙඟෙන ගතියක් තියෙනවා. එහෙම වුණොත් වේල ගන්න ගොඩක් අමාරු වෙනවා විතරක් නෙමෙයි මිරිස් කරල් ඉක්මනින්ම පොඩි වෙලා යනවා. ඉතින් ඒ නිසාම ඇතුළත පුස් ඇති වෙන්නත් පුළුවන්. ඔයා මේ මිරිස් කරල් වේලනකොට දින 2-3ක් ඇතුළත වේල ගන්න බලන්න. දින 4කට 5කට වඩා යොදා ගන්න එපා. එහෙම වුණොත් ඇතුළත පුස් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මිරිස් ටික වේලලා ගෙට ගන්නකොට ඒකට පින්න වදින්න ඉඩ තියන්න එපා. හවස් වෙනකොට ඉක්මනින්ම ගෙට ගන්න. දවාලක මිරිස් වේලන්න පටන් ගන්න එපා. ඔයා මිරිස් වේලනවා නම් ගොඩක් උදෙන්ම මිරිස් ටික හොදලා වේලෙන්න දාන්න. එතකොට මුළු දවසක්ම ඔයාට මිරිස් ටික හොඳට වේල ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි කුණු දූවිලි පිරුණු තැනක සුළඟ වැඩියෙන් එන තැනක මේ මිරිස් ටික වේලන්න එපා. මොකද එහෙම වුණොත් කුණු දූවිලි අපද්‍රව්‍ය මේ මිරිස් එකට ගියොත් අපි සෝදපු එකෙන් වැඩක් නැති වෙනවා. ඔයා මිරිස් කොටනකොට නැටි සමග කොටන්න එපා. නැට්ට කඩලා ඉවත් කරන්න, එහෙමත් නැත්නම් කපලා ඉවත් කරන්න. විශේෂයෙන්ම කෑලි මිරිස් හදනකොට නැට්ට සම්පූර්ණයෙන්ම ඉවත් කරගන්න. මොකද එහෙම වුණොත් කෑලි මිරිස් එක ලස්සන නැති වෙනවා. වගේම හදන මිරිස් එක මිරිස් කුඩු නම් ඒකේ පාට සහ මිරිස් රසය අඩු වෙන්න ඒක බලපානවා. ඉතින් ඒ වගේම තමයි ආවරණ නැතුව මිරිස් කොටන්න එපා. ඒ කියන්නේ ඔයා මාස්ක් එකක් එහෙමත් නැත්නම් අත්වලට ග්ලව්ස් දාන්න නැතුව කොටන්න එපා. ඔයා සෙන්සිටිව් කෙනෙක් නම්. මොකද ගොඩක් දෙනාට මේ මිරිස් කොටනකොට ඒ ඩස්ට් එක නහයට ගියාම මූණේ ගෑවුනහම ඒ වගේම අත්වල තැවරුනහම ගොඩක් දැවිල්ල ඇති වෙනවා. ඉතින් ඒ නිසා මාස්ක් එකක් ග්ලව්ස් එකක් පුළුවන් නම් හෙල්මට් එකක් වගේ දාගත්තත් කමන්නේ මේ ඩස්ට් එක මූණට වැදුනොත් සමහරට මූණත් එහෙම මෙහෙන් දාන්න පුළුවන්, දැවිල්ල ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා කොටන මිරිස් ප්‍රමාණය ග්‍රෑම් 500ක් කිලෝ එකක් වගේ වැඩි ප්‍රමාණයක් තියෙනවා නම් ඔයා මෝලකට දීලා කොටා ගන්න එක තමයි වඩාත් සුදුසු වෙන්නේ. එහෙමත් නැත්නම් අඩු ප්‍රමාණයක් තියෙනවා නම් ඔයාට පුළුවන් ගෙදර ග්‍රයින්ඩ් එකේ කොටා ගන්න. මොකද මේ මිරිස් කොටනකොට ග්‍රයින්ඩ් එක ඉක්මනින්ම රත් වෙනවා. ඉතින් මේ විදිහට රත් වෙනකොට අපිට විටින් විට නවත්තමින් තමයි මේ ටික කොටා ගන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒ වගේ වෙලාවට අපිට මේ මිරිස් ටික තියාගෙන සමහර විට ලොකු ප්‍රමාණයක් වුණොත් දවසක්ම වුණත් ටිකෙන් ටික කොටා ගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක හිරිහැරයක් එක පැත්තකින්. ඉතින් ඒ නිසා ගොඩක් ලොකු ප්‍රමාණයක් තියෙනවා නම් මෝලකට දීලා තමයි කොටා ගන්න එක වඩාත් සුදුසු වෙන්නේ.
ඊළඟ කාරණාව තමයි මිරිස් කොටනකොට කොයි වෙලාවකවත් පොඩි අය ලං කරගන්න එපා. ඉතින් අපිට ඒ තරම් දැවිල්ලක් ඇති වෙනවා නම් පුංචි අයට කොච්චර දැවිල්ලක් ඇති වේද? ඉතින් එයාලා ඇස්වල තවර ගන්න පුළුවන්, මූණේ තවර ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා හැම වෙලාවෙම එයාලව ඉවත් කරලා තියාගන්න. ඒ වගේම තමයි ඔයා එක දිගට මිරිස් කොටන එක ඔයාගේ ග්‍රයින්ඩර් එකට හොඳ නැහැ. ඉතින් ඒ නිසා ග්‍රයින්ඩර් කප් එක රත් වෙනකොට ඉක්මනින්ම නවත්තලා ඊට පස්සේ ආය නිමුණාම කොටන්න පටන් ගන්න. ඔයාගේ ගෙදර දෛනික මිරිස් පරිභෝජනය අනුව ඔයා මාසෙකට එකහමාරකට වගේ ප්‍රමාණයක් විතරක් කොටලා තියාගන්න එක තමයි වඩාත් සුදුසුයි කියලා මම යෝජනා කරන්නේ. මොකද මේ මිරිස් අපි බෝතලේ අරින වාරයක් ගානේ ඒකත් එක්ක හුළඟ ගැටෙනවා. ඉතින් මේ වාතයේ ගැටීමත් එක්ක මිරිස් වල රසය, ඒ වගේම මිරිස් වල තියෙන සැර අඩු වෙනවා. ඉතින් ඒ නිසා ඔයා ආහාරයට දාන එක සැර අඩු වෙන්න, රස අඩු වෙන්න, පාට අඩු වෙන්න බලපාන්න පුළුවන්. ගොඩක් හුලම් වැදුනොත්, ගොඩක් වාතයත් එක්ක ගැටුණොත් සහ ගොඩක් පරණ වෙනකොට. ඉතින් ඒ නිසා නැවුම්ම හැම විටම මිරිස් කුඩු ටික හදාගන්න බලන්න. අවුරුද්දකට හරියන්න, මාස ගානකට හරියන විදිහට හදාගෙන තියාගන්න එක සුදුසු නෑ කියලා තමයි මම නම් යෝජනා කරන්නේ. අනිත් දේ තමයි විශේෂයෙන්ම කෑලි මිරිස් වගේ දේවල් මිරිස් කුඩු වලට වඩා ඉක්මනින් පුස් ඇති වෙන්න බලපානවා. ඉතින් ඒ නිසා කෑලි මිරිස් නම් ගොඩක් අඩු ප්‍රමාණයක් තමයි අපි කොටලා තියාගන්න ඕනේ. ඉතින් අපේ මිරිස් කරල් ගෙනල්ලා අපි මිරිස් කොටන ක්‍රම තුනක් තියෙනවනේ. එකක් අපි අමු විදිහටම කොටා ගන්නවා. එහෙමත් නැත්නම් අපි මස් මාළු කරි වලට හරියන්න බැදපු මිරිස් කුඩු හදා ගන්නවා. එහෙමත් නැත්නම් අපි කෑලි මිරිස් හදා ගන්නවා. ඉතින් මේ මං කියන්නේ බැදපු මිරිස් කුඩු හදාගන්නකොට ඔයා මිරිස් කරල් බදින්න අවශ්‍යයිනේ. ඉතින් මේ විදිහට බදිනකොට මිරිස් කරල් කළු වෙනකන් සම්පූර්ණයෙන්ම කළු වෙනකන් බැද ගන්න එපා. එහෙම වුණොත් මිරිස් කුඩු ටික තිත්ත වෙනවා. සහ ඔයා හදන කෑම එකේ මිරිස් සැරක් හෝ මිරිස් රසක් හෝ නැති වෙනවා. ඉතින් ඒ නිසා කළු දුමුරු පැහැයට හුරු වෙනකම් සාමාන්‍යයෙන් එහෙම මෙහෙන් එකක් දෙකක් කළු වුණාට කමක් නැහැ. වැඩි ප්‍රමාණයක් කළු වෙන්නේ නැති වෙන්න, ටිකක් තද දුමුරු පාටට වගේ වෙන්න, යන්තමට රතු පාටක් තියෙන ගානට වගේ හොඳට කබල එහෙ මෙහෙ කරමින් තමයි අපි මේ ටික බැද ගන්න ඕනේ. ඉතින් ඔයාට මිරිස් කුඩු හදන මිරිස් බැද ගන්න එකේ ප්‍රශ්නයක් තියෙනවා නම්, ඒ වගේම කෑලි මිරිස් හදන එකේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාට පුළුවන් ඒ වීඩියෝ ටිකත් බලන්න. මම ලින්ක් එක දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ. ඒ වගේම තමයි මිරිස් කරල් බදිනකොට වැඩි ගින්දරේ බදින්න එපා. සාමාන්‍යයෙන් මද ගින්න වගේ කබලේ හිමෙහි කරමින් බැද ගන්න. මොකද ගින්දර සැර වැඩි වුණොත් මිරිස් ටික ඉක්මනින්ම පිච්චෙනවා. සැර, රස, පාට හැම දෙයක්ම අඩු වෙනවා. ඉතින් ඒ නිසා ඒ විදිහට කරන්න. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයාට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් ඔයා ආයෙත් වතාවක් ගෙදරදී මිරිස් කුඩු, බැදපු මිරිස් කුඩු, කෑලි මිරිස් හදාගන්නවා නම් මේ වැරදි 20න් එකක්වත් නොකර හදාගන්න උපරිම උත්සාහ කරන්න බලන්න. ඉතින් ඔයාත් මේ දේවල් මෙතරම් කල් කරාද කියලා ඔයාට ඇති වුණු ප්‍රශ්න ගැටලු පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඔයාට මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් ලයික් එකක් දාලා යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඉතින් තවත් අලුත් රසවත් වීඩියෝ එකකින් හමු වෙන තුරු ගිහින් එන්නම්. සුබ දවසක්.